ඔයා මේ රීඩින් එක දකින්නේ අහම්බෙන් නෙමෙයි. මේ වෙලාවේ විශ්වය ඔයාට විශේෂ පණිවිඩයක් දෙන්න යනවා. මම දැන් ඔයාට සාධක කිහිපයක් කියනවා. මම මේ කියන සාධක වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා මේ දවස්වල නිතරම ඒන්ජල් නම්බර්ස් දකිනවා නම් එකම ඒන්ජල් නම්බර් එක නිතර දකිනවා නම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ කහ, නිල්, සුදු, රෝස, කළු, කොළ. මෙන්න මේ වර්ණයන්ගෙන් පොඩ්ඩක් හරි තියෙන ඇඳුමක් නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා රෝස මලට, පිච්ච මලට වැඩි කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේ මල් දෙකෙන් එකකට ගොඩාක් කැමති නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඒ වගේම ඔයා දැන් ඉන්න තැනට සුදු, දුඹුරු, කළු, කහ මෙන්න මේ වර්ණ වලින් එකක් හරි පේන්න තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. අපි දැන් රීඩින් එකට යමු. විශ්වය ඔයාට මෙහෙම කියනවා. ඔයාගේ ආදරය ගැන, ඔයාගේ ආදර සම්බන්ධතාවය ගැන මොනවා හරිම විශේෂ තීරණයක් ගන්න වෙනවා කියලා ඉදිරි දවස්වලදී. ඔයාගේ ආදර සම්බන්ධය ඇතුලේ මොනවා හරි පුංචි ගැටලු තිබ්බනම් අන්න ඒ දේවල් විසඳ ගන්න තීරණයක් වෙන්න පුළුවන්. ඔයා මේ ඉදිරි දවස්වලදී ගන්න යන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙලාවේ මේ අවස්ථාවෙත් ඔයා ගැන කෙනෙක් ගැඹුරින් හිතමින් ඉන්නවා. ඔයා ගැන කෙනෙක්ගේ හිතේ ආදරයක් ඇති වෙලා තියෙනවා කියලා රීඩින් එකකින් කියනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේට අලුත් ආදර සම්බන්ධතාවයක් පැමිණෙන ලකුණු තියෙනවා. ඔයාගේ ජීවිතේට අලුත් කෙනෙක් ලං වෙන්න ලකුණු තියෙනවා. ඒ වගේම මේ අලුත් ආදරය ඉක්මනින් ඔයා ළඟට එනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයාට මෙන්න මේ අවස්ථාවේදී හරිම තීරණයක් ගන්න සිද්ධ වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාගේ පරණ ආදරය සහ ඔයාගේ ජීවිතයට ලං වෙන්න යන මේ අලුත් ආදරයක් ගැන ඔයාට හොඳට බුද්ධිමත්ව හිතලා හොඳම තීරණයක් ගන්න සිද්ධ වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම මෙන්න මේ කාලයේදී ඔයාගේ ආදරය ඇතුලේ තිබ්බ ඔයාගේ ආදරය ඇතුලේ දැනට තියෙන සැඟවුණු මොනවා හරි එළියට එන්න ඉඩ තියෙනවා. ඒ වගේම රීඩින් එකෙන් කියනවා සමහර වෙලාවට මේ ඔයාට නැවත ආකර්ෂණය වෙන්න යන්නේ ඔයාගේ ළඟට නැවත එන්න යන්නේ ඔයාගේ පරණ බැඳීමක් වෙන්න පුළුවන්. ඒ කෙනා නැවත ඔයා ළඟට එන්න හේතු හොයමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලයේදී ඔයා ආදරය කරන කෙනා ඔයාගේ වටිනාකම අඳුර ගන්න කාලයක්. ඔයාගේ අගය අඳුර ගන්න කාලයක් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා මේ දවස්වල ඔයා ආදරය කරන කෙනත් එක්ක තරහ වෙලා ඉන්නවා නම් ඔයා ආදරය කරන කෙනත්ගෙන් ටිකක් වෙන් වෙලා ඈත් වෙලා ඉන්නවා නම් රීඩින් එකෙන් කියනවා ඔයාගේ මේ ප්‍රශ්නය විසඳ ගන්න හොඳම කාලය මේක කියලා. යත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නය විසඳ ගන්න හොඳම කාලය මේක කියලා රීඩින් එකෙන් කියනවා. ආදරය ඇතුලේ තියෙන පරණ ගැටලු, ඒ කියන්නේ පරණ තුවාල සුව වෙන ලකුණක් රීඩින් එකෙන් පෙන්නනවා. ඔයා මේ වෙලාවේ විවාහ වෙලා හිටියත් ඔයාට මේ වෙලාවේ ආදර සම්බන්ධයක් තිබ්බත් ඒකේ ගැටලු තිබ්බේ නැති වුණත් ඔයාට මේ කාලයේදී ආදරය ආකර්ෂණය වෙනවා. ඒ වගේම හොඳ අය ආකර්ෂණය වෙනවා. ඒ අවස්ථාවේදී බුද්ධිමත්ව තීරණ ගන්න කියලා රීඩින් එකෙන් කියනවා. රීඩින් එකෙන් ඔයාට කියන්නේ ඔයාගේ ජීවිතය ගැන නිවැරදිම තීරණය ගන්න අවස්ථාව වෙනවා කියලා. ඔයාගේ ආදර ජීවිතය ගැන නිවැරදිම අවස්ථාව ගන්න ඉදිරි කාලයේදී දවසක් එනවා කියලා රීඩින් එකෙන් කියනවා. මෙතනදී ඔයා බුද්ධිමත්ව තීරණය ගන්න ඕනේ. ඔයාට ආදරය කරන්නේ කවුද? ඔයාට ගෞරව කරන්නේ කවුද? මෙන්න මේ දේවල් හොඳට හිතලා බලලා ඔයා ගැන හොයා බලන්නේ කවුද? ඔයාව ආරක්ෂා කරන්න පුළුවන් කාටද? මේ හැම දෙයක් ගැනම හිතලා බලලා හරිම තීරණය ගන්න කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. ඔයාට මේ රීඩින් එකේ සමහර කරුණු ගැලපෙන්න පුළුවන්, සමහර කරුණු ඔයාට නොගැලපෙන්න පුළුවන්. ඔයාට මේ අලුත් ආදරය ලැබෙන්නේ කොයි කාලයේද? ඒ වගේම ඔයාගේ දැන් තියෙන ආදරය ගැන ඔයාට හරි තීරණයක් ගන්න පුළුවන් කොයි කාලයේද? ඔයාගේ ජීවිතේ ඔයාට හම්බෙන සහකරු ඇත්තටම මොන වගේ කෙනෙක්ද? මෙන්න මේ දේවල් ඔයාට පුළුවන් පර්සනල් රීඩින් එකක් මගින් විස්තරාත්මකව ලබා ගන්න
තිරයේ දිස්සන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා. ඔයාගේ ආදරය ඇතුලේ මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා ඉක්මනින් විසඳ ගන්න. ඔයාට කැමති කෙනා ඔයාට ආකර්ෂණය කරගන්න අපේ ලව් ඔයිල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. තිරය දිස්වන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒ ලව් ඔයිල් එක ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.